හරි සන්තෝෂයි. නිස්පාදකුමා තාම ඉන්නවා. අර ඔක්කොම නැති වෙන නිස්පාදකතුමා මම හිතන්නේ තිස්සනාගොඩ විතාන මහත්තයා මම හිතන්නේ. හරි සන්තෝෂයි ඉන්නවා. Thanks. I heard about that, but the great figure and the small guy. This I like to much my role. The best buddy. Hey. මට මතක් වුණා රයිට් එන මම යන්නම් කියලා එනම්. එන්නේ හිතුණා නේ. පොඩි කරදරයක් වුණා මට. අපි ඔක්කොම දැනගන්න ඕන පොඩි චූටි දෙයක් තියෙනවා. අපිට මිස් වෙනවා. අපි කොහරි ගමනක් යනකොට අපි රෙස්පෙක්ටබල් කියලා හිතලා යම් යම් ගමන් යනවා. මට චූටි කරදරයක් වුණා. ඇතර මම ලොකුවට ලෑස්ති වෙලා ලස්සනට ඇඳලා අපේ ගෙදර කට්ටියටත් කියලා නෑදෑයන්ටත් කියලා වාහනේ යනකම්ම කටුනායකට යනකම්ම හයිවේ එකේ ෆෝන් කරනවා ගෙදරට නෑදෑයන්ට. ඔව් යනවා. දැන් යනවා කටුනායකට යනවා. ඔව් බෑග් ටික ඔක්කොම දාගත්තා. හරි ඔක්කොම රයිට්. ඔව් එන්නේ එහෙම මේකක් නෑ ඉතින්. ඒ කට්ටිය වැඩි කතා කරන්නේ නෑ පාස්පෝර්ට් එක බලනවා ඉතින්. ඔව් එතනින් යයි ඊට පස්සේ මම හිතන්නේ ට්‍රාන්ස්ෆර් එකක්ද මොකක්ද එකක් තියෙනවලු තව රටකට ගියාම. එතනින් පස්සේ නෑ ඒකෙත් ඉතින් අපි අඳුරන්නේ නෑනේ කට්ටිය. නෑ නැන්ද එහෙම බය වෙන්න ඕනේ නෑ. කොහොමත් ඒ කට්ටිය මාත් කතා කරන්න එක නෑ චෙක් කරනවා විතරයි. ඔව් කතා කරොත් මම හිතන ආපහු වෙන්න වෙනවා ලංකාවට මම එහෙම එකක් තියෙන. ඔව් එහෙම නෑ බය වෙන්න බා. පිස්සුද මාම එහෙම මේකක් නෑ. කොහොම හරි කියලා මං කටුනායකට ආවා. වාහනේ ගියා ටටා ගිහුවා ඉතින් ටක් ලොකු ගතියක් අර මුලින්ම රට යනවා ඉතින්. ඉතින් එනවා දැන් ඕන කටුනායකට. Is the baggage is there. රසිකයොත් ඉන්නවා ඉතින්. හලෝ සිල්පද මොකක්ද දෙයක් ගන්නවා යස්සේ. ඔය ගන්න. හරි ඉක්මනට ගන්න මේ પાස්පෝර්ට් එක අරගෙන. ගන්න මල්ලි ඉක්මනට ගන්න. ඉතින් ඒවත් ගන්නවා. හරි ලොකු දැන් මං ජනප්‍රියයි. දැන් මට වෙන දේ මං දන්නේ නැහැ. දැන් ඉතින් ගිහුණා ගියේ ගාම ගේට් එකේ. බන්දුසේ කොහෙන්ද දන්නේ මේ පොඩි රටකට යනවා ඉතින්. කියලා බැලුවා. යන්න. බන්දු සම්රසිංහ. මං ඉතින් අර එවන් දැම්මා මුලින් දැම්මා දාපු ගමන් ඒකෙන් නෝමල් ඉතින් මං යනවා ප්‍රශ්න නැහැ අඳුරනවා ඉතින් කියලා ඉතින් මං සන්තෝෂයෙන් ආවා. එළියට ගියා ගිහිල්ලා වෙලා ඒ පැත්තෙන් ගිහලා අතන අරවම බැලුවා. දැන් මම දන්නේ ඉඳා විශ්බන්දු bags වෙන මොකුත් ගලවන්න ඕන නැහැ. සපත්තු විතරක් දාන්න ඇති කියලා. එතන සපත්තු විතරක් දාලා දැන් ෂේප් වුණාද දන්නේ නැහැ මං ෆස්ට් ටයිම් ඉඳලා පළවෙනි වතාවෙ ඉඳලා සපත්තු කුට්ටම දාලා මං අර පැත්තෙන් ඉතින් එන අපි යන්න මොකද ඉඹල කරලා ඊට අර ඊට එහා පැත්තට ගියන් පස්සේ පොල්ලක් අල්ලගෙන දැන් බස් එකේ යනවා මම බැලුවා පිටකොටුවලද කියලා යකෝ. දැන් කටුනායකට ගිහලා ඊට පස්සේ ආයෙ බස් එකේ යනවා. ඉතින් යකෝ ප්ලේන් එකේ යන්න ඕන. මම එතන එක්කෙනෙක්ගෙන් අහුවා මේ ඔබතුමා කොහෙද යන්නේ? මං යන්නේ ඩුබායි. තව එක්කෙනෙක් යන්නේ කොහෙද? ඉස්පිරිතාලේ මම ලන්ඩන් කියලා ඇහුණා ඉච්චර අනිත් ටික ඇහුන්නේ නැහැ. පස්සේ ඊට පස්සේ උන් බස් එක නැවතුවා දැන් අර බෑග් ගන්න කිව්වා අර අතේ තිබ්බ එක දැන් අරගෙන දැන් මම ඉතින් ඉන්නවා අන්නේ හරිම ගොම් බూరు ගතියක් තිබ්බ මගේ ලැජ්ජයි කියන්නේ ඇඳුම රෙස්පෙක්ටබල් ඔළුව ගොම් එතකොට මම ඉතින් ඉන්නවා දැන් නැග්ග බස් එකේ බැලුවම දැන් ඉන්න සුදු පාට නෝනලා වගේ ලස්සනයි මට හරි ලස්සනින් හින්දා මට බෑග් එක අමතක වෙන ගතියකුත් එනවා දැන් මොකද ඒ කට්ටිය මේකප්ද මොනවා හරි ගාලා නායවල් එහෙම හරි උල්ලේට තියෙන නායවල් හරි ක්‍රොප් ඉතින් ලිප්ස් එහෙම හරි දැන් මේව ඇවිල්ලා තොලනකම් බේරිලා තියෙනවා ඉතින් හරි ආසයි මේ යනිකම් කොහොමද ලස්සනනේ තොල කියලා අල්ලන්නේ ඒ නරක හිතකින් නෙමෙයි අර ලස්සනට තියෙන ඉඳ එහෙම හිතනවා තැන්ක්ස් එතකොට මේ දැන් ඉඳගත්තන් පස්සේ මේක දැන් මට එනවා ප්ලේන් එක සද්ද වෙනවා
ගන්න යන්නේ. ඉතින් ලේඩි කෙනෙක් ආවා. Du vil ikke snakke, jeg tænker, der er bedst, du skal så være. Ja, du vil sætte den bæl bedst, ikke til. දාගත්ත ඉන්න කියලා කොහමරි උඩ ගියා. උඩ යද්දී ආවා පේපර් එක. කිස්බාන්. She wants the breakfast. Sorry, හිතුවා ගොළුෙක් කියලා. අර වෙන එක්කෙනෙක් ආවේ. එතන දැන් ගොළු මූඩ් එකේ ඉන්නවා මං ඒ ගර්ල්ට. ඊට පස්සේ ගර්ල් කෙනෙක් ආවා. Which one that you are wanting? Water. එතකොට එයා ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා This is if you want the water. යකෝ මට ගොළුකම කරා වාගෙන් වතුර එකක් කිව්වා. ඒක ඕවා කිව්වම හරි ගියාම මට. ගිහිල්ලා දැන් මං බැස්ස ගමන් කෝල් එකක් දුන්නා. ඔව්. ආනන්දේ ආවා. බැස්සව ආවා. අයියෝ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් කොහොම හරි බහැලා එතනින් අර ටනල් එකක් වගේ එකක් තිබ්බා මං ඒක ඇතුළේ ඉතින් මේක අරගෙන එහෙම එනවා. ඒවිලා පළවෙනියම මේ ටනල් එක අර බින්ගේ වගේ එකකින් දැන් මෙහෙම එනවා. හරි සන්තෝෂයි. Which can I just give it say excess. Which can I change the country but it's we so you don't go back. Don't go back. Yes back. Don't go back. Not back. It's walking back. ඉතින් දැන් මං එතෙන්දී බය වුණා. බය වුණාට පස්සේ දිගටම බයයි දැන්. තාම අරෝමෝ බැලුවෙත් නැහැ. දැන් මං අර පාස්පෝර්ට් එක අර අතේ තියාගෙන ඉන්නවා ගියා. ඊට පස්සේ එයා කිව්වා මෙහෙම යන්න කියලා ගිය ගාම දැම්ම තැනට මම ඉතින් ඉන්නවා. පොඩ්ඩක් ඇඟිලි නිකන් මෙහෙම වෙනවා වගේ තේරෙනවා. මේ හරි විතරක් පස්සේ කට්ටිය යනවා. මට ඒ යන කට්ටිය ෆලෝ කරපුවම ඒ කට්ටිය බෑග් එක දානවා. අරෝමෝ ගලවනවා. දාලා බලා ඉන්නවා. ඊට මෙහෙන් යන මගේ බැලුවා ආරය හරි දැන්. දැන් මං ආවා. Which mean campaign? Is you God. Galewa. Bill. You say you the pocket thing. එයාගේ පර්ස් එක වගේ. අපි ගියක් හරි අමාරුවේ මේ තේ එකක් බොන්න ගෙනේ ඒවත් දානවා දැන්. මං දැනගත්ත මේ අක්කු මේ ඔක්කොම ඉල්ලනවාද කොහෙද? ඒක දැම්ම දාලා වෙනන් පස්සේ shoes. ඒක කොසුමින් hurry up. Hurry up. Okay. I didn't go. Mama, ඒකත් එක්ක යන්න යනවා අර ගස්සේ. Don't go there. You go in there. And the clink slow. Clink slow. දැන් ඒක අස්සෙන් යන්න ඕන. දැන් බෑග් ටික මෙහෙම යනවා මට ලෝබයි ඒක යන්න. දැන් මට ආසම අරගත්ත no don't go. ඒකයි. You go in the sky to pitch along with the way. Okay? Do so head. දැන් එතන කිව්වා ඒ කියනේම තේරෙන්නේ නැහැ. මොකද ඒ රටේ ඉන්නෙත් වෙන රටවල් වල කට්ටිය. ඒ රටේ කට්ටිය නෙවෙයි. ඉංග්‍රීසිත් නෑ මට තේරෙන්නේ නැහැ. පස්සේ මම මේ පැත්තෙන් දැන් ඔන්න ආවා. බඩු ටික ගියා. මෙතන ඉන්න උස අඩි 6ක් විතර උස අර කොටුවට එහායි. This way out. Come. Who's you come? Then you want the strength. Then I the focus on him. මොකද්ද? Duel. You're so bad on it. You come here about. You say cling. මට ඒක සුරේ ගැලුවා. නම එතනින්ම අත you go this. සුරේ විතරක් දැම්මා. මාර සෙත් කවියක් කියලා දාපු සුරේ. මං ආයේ මේ පැත්තේ එනවා දැන්. හරි ගැම්මක් අරගෙන. Loosen your lap. Then swimming guy. Then down. They come.
You. Steady. Eh? Then you. You 2 legs. I. Her. Another leg. I. මට හිතෙනවා කකුල් මිට කනවා කියලා තමයි කියන්නේ. දැන් මං ඊට පස්සේ මෙහෙම ඉන්නවා දැන්. With the kilometers rod, don't take it. I remember. You, මං ඇහුවා. You Then other leg, you You don't No. Excuse me. Pump tight. Don't go toilet. එපා කියලා කියුණා ඒ යකා. ඌටත් පැටහිලා. හෙළ සිනමාවේ අනන්‍යතාවය පළ කරන එක් අංගයක් වන්නේ රංගන